ඒ ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර පොඩි කඩයක් තියෙනවා. හරිද? මගේ අම්මගෙන් ඒ කඩේට ගිහිල්ලා මගේ අම්මගෙන් තමයි මේ බඩු අරගෙන ආවිල්ලා තියෙන්නේ. මම හැබැයි කතා කරලා තියෙන්නේ මගේ අම්මගේ නම චන්ද්‍රා. චන්ද්‍රාගේ කියලා ඉල්ලගෙන එන්නේ මගේ අම්මගේ. බඩු අරගෙන ඉන්නේ කඩෙන් මගේ අම්මගේ. මම දන්නේ නැහැ මගේ අම්මගේ. එතකොට මට දැන් කල්පනා වෙනවා ඒ අම්මට කොහොමද ඒ වෙලාවේ ෆීල් වෙන්නේ නැත්තේ? තමන්ගේ දරුවා ඇවිල්ලා ළඟට කඩෙන් බඩු අරගෙන අම්මට අක්කේ කියලා යද්දි කොහොම ෆීල් වෙන්නේ නැත්තේ කියලා. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙනවා 10 දෙනෙක් කියලා විදායත් වෙනස් දා විදියක්. හිතන පතන විදි ගොඩක් වෙනස්. වෙන මගේ ගෙදර නැතුව මම වෙන ගෙදරකට මම පොඩි කාලේ හදාගන්න දීලා තියෙනවා. හරිද? එතකොට මොකක් හරි ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති කියන්නේ මම ඊට පස්සේ මට යන්නත් දුකයි. නමුත් මම කිව්වා අමිත් ඔයාට කැමති තීරණයක් ගන්න. වෙන මොකුත් කිව්වේ නැහැ. අමිත් ඔයාට කැමති තීරණයක් ගන්න මේ මම යන්න ලෑස්ති. වාහනයටත් ඔරිජිනල් ජපාන් අමතර කොටස් හොයනවද? මෙන්න එහෙනම් මේකට නියම තැන. 100% ජපානයෙන් ආනයනය කරන ලද ඔරිජිනල් ජපාන් අමතර කොටස් ගන්න හොඳම තැන මදුශංක එන්ටර්ප්‍රයිසස්. අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා දීස ටීවී අපි බලාගෙන ඉන්න ඔයගොල්ලෝ හැමදෙනාටම ජයග්‍රාහීත්වය පිරුණු ආදරණීය දවසක තවත් අපූර්ව වැඩසටහනකින් අපි ඔබ හමු වෙනවා. හැමදේනම කලින් අපි මතක් කරනවා තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ඔයාලට අවස්ථාවක් දෙනවා. ඉතින් අපි ආර්ට් ටෝක් සෙග්මන්ට් එකේ හැමදාම අරගෙන ඉන්නේ ලංකාවේ ඉන්න කලාකරුවන් සම්බන්ධව, ඒ වගේම කණ්ඩායම් සංගීතයේ තියෙන ශිල්පීන් සම්බන්ධව, ඒ වගේම ලංකාවේ රංගන ක්ෂේත්‍රයේ නිරත වෙන ආදරණීය ශිල්පීන් සම්බන්ධව. මෙහෙම කතා බහත් එක්ක යද්දී අද වැඩසටහනේ අපේ කතානායකයා කවුද කියලා ඔයගොල්ලෝ බලනවා ඇති. අදත් අපේ කතානායකයා විදිහට අපි තෝරගත්තේ ලංකාවේ කණ්ඩායම් සංගීතයේ ඔයගොල්ලෝ බොහෝ ආදරය කරන සංගීත කණ්ඩායමක නියාමක ගායන ශිල්පියෙක් කතා කරන්නේ. එතන ඔයගොල්ලෝ බලයි කවුද කියලා. ඒ තමයි සබරගමුවයි දකුණයි යා කරන සංගීත පාලම හදපු ඇඹිලිපිටිය ඩිලයිටඩ් සංගීත කණ්ඩායමේ නිත්‍ය නියාමක ගායන ශිල්පියා සහ නිවේදන ශිල්පියා හර්ෂ මිද්දෙනි. අයිබෝන් ආයුෂ බොහෝ වේවා. ජය වේවා. ඔයාටත් ඉතින් අද ඔයාගේ අලුත්ම ස්ටුඩියෝ එක දියස ටීවී ඉතින් සුබපතන ඔයාට මගෙත් පළවෙනි ඉන්ටර්විව් එකවත් එක්ක අද කතා කරනවා. ඒකත් මට ලොකු දෙයක්. අනිවාර්යෙන් බොහොම ස්තුතියි. මොකද අපේ මේ අලුත් නවාතන හදලා අපේ පළවෙනි වැඩසටහන තමයි මේ පටිගත කරන්නේ හර්ෂ. ඒත් එක්ක ඉතින් ඒ සම්බන්ධවත් ගොඩක් සතුටුයි. මොකද එකම කාලවකවානුවක ශාස්ත්‍රයට පිවිසි අපි දෙන්නේ. ඒ ශාස්ත්‍ර දෙකක ගියාට හැබැයි අපි අපේ හීන අද ජයග්‍රහණය කරලා දිනවා. එතන හර්ෂ මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල නම් සෝස් අඩුයි. ඒතර වෙලා මේ දවස් ටිකේ ඉන්නේ. රටේ තියෙන කම්මතුරු ප්‍රශ්නෙත් එක්ක ඉතින් පොඩ්ඩක් ඊතර තමයි ඉතින් ඉන්නේ. දැන් නත්තල් වලින් පස්සේ තමයි ෂෝට් එකක් අපිට තියෙන්නේ. හර්ෂ මිනිස්සු ගොඩාක් දෙනෙක් අඳුනගන්නේ ඔබ ඩිලයිටඩ් හරහා. හැබැයි හර්ෂ නිර්මාණය වෙන්නේ එතන නෙවෙයි. හර්ෂ නිර්මාණය වෙන්නේ අවුරුදු ගානකට කලින් බොහොම පොඩි තැනකින්. එතනට එන්න කලින් මම කැමති හර්ෂගෙන් දැනගන්න මේ කියන්නේ ගම් පළාත කොහෙද, පාසල් ගියේ කොහෙද, පාසල් කාලේ සහ ළමා කාලේ කියුනේ කොහොමද ඔය ටිකත් පොඩ්ඩක් කියමුකෝ. මම ගැම්මට කියනවා දකුණේ දකුණේ කොල්ලෙක් මිද්දෙනිය කියන නගරේ. ඉතින් පාසල් ගිහින් මිත්‍රේ මහා විද්‍යාලේ එහෙම තමයි ඉතින් විස්තර තියෙන්නේ. මිද්දෙනිය තමයි හැදුනේ. ළමා කාලේ ගෙදර ගැන කතා කරොත් එහෙම. ළමා කාලේ කතා කරොත් දිරුෂ ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. කැමති මොකද මේ අපි වගේම ඔබට ආදරය කරන බොහෝ රසික පිරිසක් ඉන්නවා. එන හර්ෂගේ පළවෙනි වැඩසටහන මේ වැඩසටහනත් එක්ක ගොඩක් දෙනෙක් කැමති ඇති හර්ෂගේ මේ ජීවිත කතාව දැනගන්න. ඒ හින්දා අපි කියමු. මගේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක තමයි දිරුෂයි තියෙන්නේ. ගොඩක් ප්‍රෝග්‍රෑම් දැකලා තියෙනවා. මම ආසාවෙන් ඉදලා තියෙන ඇත්තටම පළවෙනි ප්‍රෝග්‍රෑම් එක. මම හිතනවා මේ අවස්ථාවේදී ඇත්තටම හොඳ අවස්ථාවක් කියලා මට හිතෙනවා. පටන් ගන්න ඉතින් මගේ ජීවිත කතාව ඇත්තටම මම හැදුණු වැඩුණේ මගේ ගෙදර නෙමෙයි. ඒ කියන්නේ මම හැදුණු වැඩුණේ වෙනම මගේ ගෙදර නැතුව මම වෙන ගෙදරකට මම පොඩි කාලේ හදාගන්න දීලා තියෙනවා. හරිද? එතකොට මොකක් හරි ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති කියන්නේ මම හිතන්නේ අපේ මල්ලි අම්මෙන් හිටියා ඉඳලා අපේ අම්මට මොකක් හරි එහෙම ප්‍රශ්නයක් කරේ. මට හැබැයි ඒක තාම මතක නෑ මොකද්ද ප්‍රශ්නේ කියලා. නමුත්
මම හැදුනේ වැඩුනේ අපේ ගෙදරට තවත් ගෙවල් දෙකක් විතර එහා පැත්තේ ගෙදර. يعني ළඟම තමයි. මම දන්නේ ලොකු වෙනකොට තමයි ආයෙ. ඉතින් එහෙම හැදිලා ඉතින් දැනගනිද්දි එහෙම ඔයා ගෙදර නෙවෙයි අම්මා තාත්තත් එක්ක නෙවෙයි වෙන ගෙදරක තමයි හැදුනේ කියලා දැනගනිද්දි මොකද්ද කියන්නේ? ඇත්තටම මාර දුකක් දැනුණා දුක. මට ඒක හිතා ගන්න බෑ. මොකද පාසල් යන කාලේ ඉඳලා ඒ වගේම වටපිටාවේ මිනිස්සු කියපු දේවල් ඊට පස්සේ මට ෆීල් වෙච්ච විදිය හරි ඒක අමුතු දෙයක්. මොකද ටික මම ලොකු වෙනකොට ගොඩක් වෙලාවට වටේ පිටේ මිනිස්සු යාළුවෝ දන්න අය මට කියනවා මේ ඔයා මේ හැදෙන්නේ මේ ඔය ඉන්නේ ඔයාලා ගෙදර නෙමෙයි. එහෙම කියලා මට කියනවා. මම ඒක ගණන් ගත්තේ නෑ. මුල් කාලේ මම ගණන් ගත්තේ නෑ. නමුත් මේක ඉන්න වැඩි වෙන්න ගත්තා. ඊට පස්සේ මම හොයන්න ගත්තා. මොකද්ද මේ කියන්නේ? ඊට පස්සේ ඉතින් හොයාගෙන යනකොට ගොඩක් වෙලාවට හම් වෙන ගේම කියන මිනිස්සු දෙනම රණ්ඩු වෙනවා ගහගන්නවා ඉතින් ප්‍රශ්න ගොඩයි. හරි එතකොට ටිකක් ලොකුයි මම. එතකොට ගෙදර මම හදාගත්තු අම්මා ඉන්නවා මම අම්මගෙන් අහුවා මේ මොකද්ද මේ කියන්නේ මේක මට හරි කරදරයක් මේක මේ මිනිස්සු කියන දේ. ඊට පස්සේ මම එකපාර කිව්වේ නෑ. කවුරු පිස්සුද මේ මිනිස්සු කියන දේවල් අහන්න ඕනේ නෑ. මේ ඔයා මගේ පුතා එහෙම කවුද කියන්නේ කියලා මම සනසපු වාර ගණන් ගන්නත්. නමුත් මට ඒක දරා ගන්න බැරි දැන් කීපයකට මේක ගියා. මොකද ඇවිල්ලා ඒක නවතින්නේ නෑ. මම රණ්ඩු වෙනවා, තව ප්‍රශ්න වලට පැටලෙනවා ඒවත් එක්ක. බැරිම තැන මම ආයෙත් ඇහුවා මේක හරියන්නේ නෑ අම්මේ. මට මේක කරුණාකරලා කියන්න මොකද්ද මේ ප්‍රශ්නේ. ඊට පස්සේ බැරිම තැන තමයි අම්මා කිව්වේ මේ ඔය පුතේ මේ ඔයා පොඩි කාලේ හදාගන්න ගත්තා. ඔයාලා ගෙදර තියෙන්නේ මේ පාරෙන් එහා පැත්තේ අර ගෙදර. එතකොට මට හිතා ගන්න බැරුණා ඒක ඒ ෆීල් එකේ වෙලාව දරා ගන්න බෑ දුරුෂ. මොකද මම ඒ ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර පොඩි කඩයක් තියෙනවා. හරිද? මම ඒ අම්මගෙන් ඒ කඩේට ගිහිල්ලා මගේ අම්මගෙන් තමයි මේ බඩු අරගෙන ආවිල්ලා තියෙන්නේ. මම හැබැයි කතා කරලා තියෙන්නේ මගේ අම්මගේ නම චන්ද්‍රක්කේ කියලා ඉල්ලගෙන එන්නේ මගේ අම්මගේ. බඩු අරගෙන ඉන්නේ කඩෙන් මගේ අම්මගේ. මම දන්නේ නැහැ මගේ අම්මගේ. නමුත් එතකොට මට දැන් කල්පනා වෙනවා ඒ අම්මට කොහොමද ඒ වෙලාවේ ෆීල් වෙන්නේ නැත්තේ. තමන්ගේ දරුවා ඇවිල්ලා ළඟට කඩෙන් බඩු අරගෙන අම්මට අක්කේ කියලා යද්දි කොහොම ෆීල් වෙන්නේ නැත්තේ. ඒක මට ෆීල් වුණා. ඒක මට දැනුණා. ඒක මට අම්මා කියද්දි ඒ කාල සීමාවේ කවදාවත්ම අම්මා ඇවිල්ලා ඔයාගේ මේ සැබෑ අම්මා ඇවිල්ලා ඔයාව කතා කරලා බලලා කියනවා කතා කරලා තියෙනවා කියන්නේ ගෙදර එනවා. මම ඉන්න ගෙදර එනවා. ඒක නවතින්නෙම නැහැ. සමහර වෙලාවට දැන් අර මගේ ඔළුවේ ප්‍රශ්න තිබ්බා දිනුෂ මිනිස්සු කියන කතා ටික අර අම්මා නෙමෙයි පල්ලෙහා ගෙදර ඉන්න මේ අම්මා අර එහෙම කියද්දි දිනුෂ මට ඒක අවුලක් තිබ්බා. සහ ඒ අම්මා ගෙදර එනකොට මම කියන්නේ පල්ලෙහා ගෙදර චන්ද්‍රක්කා අම්මා නෙවෙයි මම දන්නේ නැහැනේ. එයා ගෙදර ඇවිල්ලා මම ඉන්න ගෙදරට ඇවිල්ලා මාත් එක්ක කතා කරන්න උත්සාහ කරද්දි හරි මගේ ළඟට එන්න උත්සාහ කරද්දි හරි මම එයාගෙන් ඈත් වෙනවා. ඒ මගේ ඔළුවේ වැඩ කරා අර කතාව මිනිස්සු කියන කතාව. ඒක මට අවුල් වුණා. ඒක නිසා මම පොඩ්ඩක් ඈත් වෙලා හිටියා. ඒ වෙලාවේ ඉතින් අම්මට ඇත්තටම මාර දුකක් දෙන්න මම දන්නේ නැති නිසා නේ කරේ මම ඒක දන්නේ නැහැ. ඉතින් මට ඒක කරදරයක් වෙලා තිබ්බා. එහෙම ඇවිල්ලා තියෙනවා මගේ ළඟට. එයා. ඉතින් මම දන්නේ නැහැ ඉතින්. ඒ වෙලාවට මම මගේ ඇරලා ගිහිල්ලා තියෙනවා අර ප්‍රශ්නත් එක්ක අර මිනිස්සු කියන. එහෙම වෙලා තියෙන දුරුෂ. එතකොට ඔහොම පාසල් කාලයේ ගිවිලි ඉවරලා මේ දැන් එන්න එපයි මොන හරි ශේෂ්ත්‍රයක් තෝරගන්න එපයි. එක්කෝ අධ්‍යාපනයෙන් ඉවර වුණාට පස්සේ රැකියාවක් කරන්න ඕනේ. ඒකත් එක්ක කොහොමද මේ ජීවිතේ ගලපගත්තේ? දැන් ওই ප්‍රශ්න ටිකත් එක්ක සාමාන්‍ය මානසිකව කඩාවැටීමකට ඉන්න ඒ කාල සීමාව කොහොමද ජීවිතේ ගලපගත්තේ? පොඩි කාලේ ඉඳලා මට මම හදාගත්තු ගෙදර ගොඩාක් ආభాෂයක් තිබ්බ මට ඒ දේවල් වලට යන්න. ඉතින් දුරුෂ ඒ ප්‍රශ්නත් එක්ක මම ගොඩාක් කාලවට අර ගොඩාක් කාලෙකින් ඒ අර ප්‍රශ්නත් එක්ක මම ගෙදරින් ආවට පස්සේ අර අම්මා කිව්වනේ මේ පල්ලෙහා ගෙදර ඉන්නේ අම්මා තමයි කියලා මට. ඉතින් යාට මට කර ගියා ගන්න නැතුණා දිලෝ ඊට පස්සේ මම ඒ ගෙදරට ගියා.
ගියා කියන්නේ මම අම්මට නොදෙන්නේ ගියා. කියන්නේ අම්මා දන්නේ නැහැ මම දැන් එයා අම්මා කියලා දැනගෙන කියලා. දන්නේ නැහැ නමුත් මම යනවා. ගෙදරට යනවා කතා බහ කරනවා අර අක්කේ කෑල්ල නෑ දැන් එහෙම කතා කරන මල්ලි හිටියා මගේ මල්ලි හිටියා මල්ලි පොඩි කාලේ මගේ පස්සෙන් එනවා මම උට ගහලා අඹවනවා පස්සෙන් එන ගහලා අඹවනවා මේ කරදරයයි කරමින් කියලා මම ගහලා අඹවනවා මේ ඒ කියන්නේ ඒ තරමට එයා මගේ පස්සෙන් එනවා මම දන්නේ නැහැ මගේ මල්ලි කියලා හරි නමුත් දැනගත්තු දවසේ ඉඳලා මම පොරට මාර ආදරේ ගන්න ගත්තා ඉතින් පල්ලෙහා ගෙදරට යද්දී අපේ අම්මා අසනීපයි ඒ කියන්නේ අර හොඳ සිහිය නැහැ අම්මා බයිපාස් එකක් කරලා තිබ්බා මොලේ ලේකටියක් තිබ්බා ඒ ප්‍රශ්නත් එක්ක අම්මගේ එක පැත්තක් පණ නැති වෙලා තිබ්බේ එයාට තේරුමක් නැහැ මේ මම ගෙදරට මම දැනගද්දි එයාට තේරුමක් නැහැ මම මේ කතා කරගන්නවත් බෑ එයාට කියන්නේ පොත ගෑවිලා වගේ තමයි කතා කරන්නේ ඉතින් හරි දුකයි ඒක බලන් ඉන්න බෑ දුරුෂ මේ ඉතින් පුළුවන් හැම වෙලාවෙම ගියා ඊට පස්සේ තමයි මම තව ටිකක් ලොකු වුණාට පස්සේ මැරි කරන්න අදහසක් ආවේ මට මැරි කරන්න සිද්ධ වුණා අපි යාත්‍රා කරපු කාලේ මේ මොකද අපේ ගෙදර මම හැදිච්ච ගෙදර බේකරියක් තියෙද්දි ඉතින් අර පාන් අනම්මනම් ඔය දේවල් සාමාන්‍යයෙන් මට වෙනම එයාලා තියෙනවා මාර ආදරයක් දුන්නා මට බොරු කියන්න ඕනේ මට මාරම ආදරයක් දුන්නා මම බලාගත්තා මට කිසිම අඩුවක් තිබ්බේ නැහැ මගේ ගෙදර මගේ මල්ලිට තියෙන අඩුව මම දැක්කා. නමුත් මට අඩුවක් තිබ්බේ නැහැ මිනිස්සු. මාර ආදරෙන් බලාගත්තා දුක. හරිද? නමුත් මම ඒ දේ දැනගත්තට පස්සේ මම අර මට අරන් තියෙන දේවල් ටික මම හංග ගන්නවා. හංගගෙන මම අර වැටෙන් රිංගගෙන ගිහිල්ලා මගේ අම්මට දෙනවා. අම්මට හරි සතුටුයි. කොහොම කාලයක් ගෙවුණා. ඊට පස්සේ තමයි මට මම මැරි කරන්නේ. හරියටම අවුරුදු 20 සංගීත කරන්න. ඔබ තමයි ජීවිත කතාව. ඔබ තමයි ජීවිත කතාව. ඉතින් සංගීත ශාස්ත්‍රයෙන් නේද මියුසික් පොඩි කාලේ ඉඳන්ම කරා. ඒ කියන්නේ ඉස්කෝලේ 4 වසරේ ඉඳන් මියුසික් කරා. අපේ ගෙවල් ළඟ තමයි ඉස්සෙල්ලම සංගීත කණ්ඩායම මගේ ශාන්තయ్య කියලා නිකුන් රෙකෝඩ් බාර අධිපති ශාන්තయ్య කියලා ඉතින් එයා තමයි බෑන්ඩ් එකක් කරේ. ඉතින් මම ඉස්කෝලේ යන කාලේ එහෙට මෙහෙට ඉතින් යද්දි මට අර සද්දේ ඇහෙද්දි මට හරි සතුටුයි සහ මට ඕනේ දෙන්න යන්න. ගිහිල්ලා මම දවස් ගානක් එක දවසක් ගිහිල්ලා එනවා. ඉතින් බලාගෙන ඉන්නවා. සින්දුවක් කියනවත් කියන්නේ නැහැ. ඉතින් අර ඒක දන්නේ නැහැනේ මට සින්දු කියන්න පුළුවන්ද බැරිද කියලාත් ඒ මොනසෙ දන්නේ නැහැ. මම ඉතින් ආසාවට බලන් ඉන්නවා. බලන් ඉඳලා ඉතින් එනවා පළවෙනි දවසේ. ආයි ඊළඟ දවසෙත් යනවා. ටක් ගාලා ඉස්කෝලේ ගිහිල්ලා ඉරිච්ච ගමන් ඇඳුම් ටික ගලවනවා. වෙන ඇඳුමක් දාගන්න කන්නේ බොන්නෙත් නැහැ. ආයතන ගිහලා බලන් ඉන්නවා. බලන් හිටියා. මේ තව ෂෝස් වල ඉතින් ගිහිල්ලා තියෙන ඒ දවස්වල තියෙනවා මේ රෝඩ් ෂෝ. ඒ කාලේ රෝඩ් ෂෝ තියෙනවා. ඉතින් ඒ වගේ තැන් වල ගිහිල්ලා බලන් ඉන්නකොට පොඩි චිට් එකක් ලියලා දාන්න ඕනේ. නම ලියලා චිට් එකක් දාන්න ඕනේ සින්දුවක් කියන අවස්ථාව දෙන්නේ. ඒකෙන් තෝරගත්තොත් තමයි. ඉතින් කොහොම හරි බලන් ඉඳලා තියෙනවා ෂෝ ඉවරනකම් බලන් ඉඳලා තියෙනවා අවස්ථාවක් හම්බෙලා නැහැ. ඊට පස්සේ කටින් ඉල්ලලා තියෙනවා. සින්දුවක් කියන chance එකක් දෙන්න අනේ ප්ලීස් දෙන්න පුළුවන් ද අයියේ කියලා. පොඩක් ඉන්නෝකෝ පොඩක් ඉන්න කියලා එහෙමත් ආව තියෙන ඉඳලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඒත් කියන්න බැරි වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. සමහරවල් පැනුම් අහලා තියෙනවා. පුදුම කරදරයක් නෙවෙයි තමුසේ. එහෙම කියලා අහලා තියෙනවා. ඉතින් කොහොම හරි try කරේ සින්දුවක් කියන්නව තමයි. ඉතින් එහෙම කාලයක් තිබ්බා සංගීත කණ්ඩායම් ආර විදියට බැලුවා අපි ගොඩක් ලෙජන්ඩ්ලා ගෙදිහා බලාගෙන තමයි අපි හැදුනේ. ඉතින් එහෙම කාලයක් එහෙම එද්දි තමයි මට මේ ඒ සංගීත කණ්ඩායමේ අපේ ගෙදර ගාව තියෙන නිමල් අයියා කෙනෙක් ඉන්නවා එයා තමයි සිං කරේ ඉතින් එයා මට දවසක් කවුරු හරි සිං කරන කෙනෙක් ආපු නැති දවසක් හරි එහෙම දවසක් ඊට පස්සේ මේ කවුරු ප්ලේ කෙනෙක් ආපු නැති දවසක් කට්ටිය නිකන් පාඩුවේ හිටියා එතකොට තමයි මට කිව්වේ මේ මල්ලි බදෙන් හැමදාම දවස් ගානක් මේ ඇවිල්ලා යනවා නේද මේ සින්දුවක් කියපන් මට පුළුවන්ද කියලා මං කිව්වා පුළුවන් අය සින්දුවක් කියන්න මේ හැබැයි ගොඩක් කියවන්න නැහැ මේ හොඳටම කියන්න පුළුවන් මොකද්ද කියලා මගේ. ඒ දවස්වල හිට් එකක් තමයි ඉරෙන් හදින් සින්දුව සූර්යාරණ ෆිල්ම් එකේ. ඕක මම ගොඩක් ප්‍රැක්ටිස් කර හිටියා. ඒක මං කිව්වා ඒක කියන්න පුළුවන් කියලා. ඊට පස්සේ කිව්වා මේ හරි ප්ලේ කරමු එන්න කියලා. ඊට පස්සේ ඔය පුළුවන් අය ඉතින්
ප්ලේ කරන්නේ කොහොමද කිව්වා. ඒක මට කියන්න පුළුවන් වුණා එදා. මම දන්නේ නැහැ ඉතින් ඔක කෝඩ් එක මොකද්ද මොහොමද ඊය මොකුත් දන්නේ නැහැ. නමුත් මම සින්දුව ගියාගෙන ගියා. ඉතින් ඒක සෙට් වෙලා තිබ්බා. ඉතින් ඊට පස්සේ කොහොමද මල්ලි සින්දු කියන්න පුළුවන්. ඔය හැමදාම එනවා. මේ ඉන්නට ඇවිල්ලා සින්දුවක් එහෙම කියලා යනවා. එහෙම කියලා මට ආරාධනාවක් ලැබුණා. එයාගෙන් සහ බෑන්ඩ් එකේ නායක සාන්තයගෙන්. ඒක මාර එදා දවස මට මාර සතුටු දවසක්. ඉතින් ඒක අමතක කරන්නම් බෑ මට සාන්තය ඇතුළු සෙට් එක. ආදරෙන් මතක් කරනවා පර්පල් ෆ්ලෑෂ් කියලා සංගීත කණ්ඩායම. අදවතිම තාමත් ආදරේ අයියේ. තාම හැබැයි යන්න බැරුණා. මේ දැන් ඉන්න සිටුේෂන් එකත් එක්ක ගිහිල්ලා චුට්ටක් හදිස්සියෙන් ගිහිල්ලා බල්ලාවට එන්න ඕන විදියට වගාවට එන්න බැරුණා. ඒක තියෙනවා. එහෙම තමයි එතනින් ආරම්භය නම් ගත්තේ. ඉතින් එයාට පිරූෂ තව ඒ සංගීත කණ්ඩායමේ එන කෙනෙක් කුමාර කියලා. එයා තමයි මාව එතනින් අරගෙන යනවා වෙන සංගීත කණ්ඩායම. ඒක අනුකූල පැලස් සහස්න කියලා. ඒකේ මොහන් අයියා තමයි ලීඩර්. ඊට පස්සේ ඒකේ මහා රෑමෙද තැපල්ලයින් ටික දාගෙන මම අරගෙන යනවා. යමු වෙන සංගීත කණ්ඩායමක් තියෙනවා යමු කියලා. ඊට පස්සේ ගිහිල්ලා ඊට පස්සේ තමයි ඒකට සෙට් වුණා. සින්දුවක් කියන්න කියලා කිව්වා කවිශායිගෙත් කොයි සින්දුවක් කිව්වා ඊට පස්සේ මම සෙට් වුණා. ඉතින් ඒක කාලයක් හිටියා. මොහාන් ඊට පස්සේ කුමාර අයියා සන්දිකා සේල ඉසංග රුවන් කසුන් ඊට පස්සේ අපේ උදාර ශෙහාන් කියලා හිටියා. ඔව් ශෙහාන්ගේ දමිත් හිටියා චමිල් කියලා කෙනෙක් ගොඩාක් අය මේ තාම මතකයි එයා. එහෙම කියන්නේ දිගට යන්න ඕන තව එක්සලන් සංගීත කණ්ඩායම ඊට පස්සේ බලන්තර එක්සලන් චමින් දయ్య ඉන්නවා. ඊට පස්සේ ඔගිව් තරංග අපේ පොඩි හිටියා ඒ කාලේ. ඊට පස්සේ කමල් අයියේ සුමුදු උබුදු උද්දිග ඊට පස්සේ චතුරංග සජිත් මේ සීජිත් හිටියා. ඊට පස්සේ නිල්ෂාන් බැලන්ස් ඔයා දන්නවද? ගොඩක් කරට හම්බෙලා දිනවා. ලතා කියලා කෙනෙක් හිටියා. ඊට පස්සේ පරා කියලා අපේ යාළුවෙක් ඉන්න නිමන්ත අයියා කියලා කෙනෙක් හිටියා. හරිම ඒ කාලේ ඉතින් ප්‍රශ්නත් දෙක ඉතින් කොහොම හරි ඒ කාලේ මට මේ පවරෙන් ඉදුරිල් අයියා ගියපු කාලේ මට පොඩි නයිට් එකක් හම්බුණා සිං කරන්න පර්පල් රේන්ජ් එකට එන්න කියලා. ඒ කියන්නේ ඇවිල්ලා ඔඩිෂන් එකක් වෙන්නේදී ඔඩිෂන් එකකට එන්න කියලා මම යන්න try කරද්දී යන්න උනේ නැහැ කොහොම හරි. මට අර ඒ සංගීත කණ්ඩායම දාලා යන්න බැරි ප්‍රශ්නයක් එක්ක කොහොම හරි ඒක අවුල් වුණා. ඊට පස්සේ එතනින් නැනවර සංගීත කණ්ඩායම. නැනවර සංගීත කණ්ඩායමෙන් කුමාර අයියා සම්පත් අයියා අපේ ඒක තමයි අපිට ටිරාන් අකුරස්ස. ඔව්. අපි ටිරාන් ඉන්නවා. ඒ තිලින ඒ දවස්වල. තිලින ඉතින් ටිරාන් හම්බුණා. ඊට පස්සේ මදුෂා උදාර ඊට පස්සේ ජානක නලංග කියලා මගේ අපේ හොඳම යාළුවෙක් හිටියා ඔක්ටෝබර් නෝ. එයා දැන් නැති වෙලා. එයාවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඊට පස්සේ එතනින් තමයි මම තාර සංගීත කණ්ඩායමට ආවේ ගාල්ලේ. එතකොට තමයි අපි ෂෝ එකේදී හම්බෙන්නේ. ඉතින් තාර සංගීත කණ්ඩායමෙත් අපේ ප්‍රියංකර අයියා ඊට පස්සේ අපේ තරංග රමිදු ඇබි බනානගේ ඊට පස්සේ ජයන්ත හිටියා. ඊට පස්සේ රුවිනාත් ඉසුරු සංක දෙනූෂ සජිත් මල්ලි සෙට් එකම ආදරෙන් මතක් කරනවා. ඇත්තටම මේ ඇත්තට මතක් කරන්න ඕනේ මේ එයාලව. ඉතින් මට මුල මතකයි තාමත් ඒ හිටපු කාලේ ඉඳලා මට උදව් කරපු අය ඒ විදිහට ගිහිල්ලා තමයි මේ මට ඩිලයිට් බෑන්ඩ් එකට හම්බෙන් එන්න පුළුවන් වුණේ. කොහොමද අතරම ඩිලයිටඩ් සම්බන්ධ වෙන්නේ? ඩිලයිටඩ් සම්බන්ධ වෙන්නේ ඒකත් අහම්බෙන් වෙච්ච දෙයක් දිනෝෂ. කියන්නේ මම අර මියුසික් ෆීල්ඩ් එකේ මම හරි කැමති මිනිස්සුත් එක්ක හරි ආදරෙන් වැඩ කරා. ඉතින් ඒ කාලේ තාල සංගීත කණ්ඩායමෙන් පස්සේ ඊට සංගීත කණ්ඩායමක මේ එතනින් මට මියුසික් කියන දේ තිත්තුම් එපාම වුණා. කියන්නේ මම ආයි බීට් බෑන්ඩ් කියන දේ කරන්නෙම නැහැ කියලා දැනකට මම වැටුණා. ඒ කියන්නේ එතන තිබිච්ච ප්‍රශ්නත් එක්ක සහ එකිනෙකාට තියෙන ආදරය නැතිවීම හේතුවෙන් මට එතන ඉන්න මට ඇත්තටම බැරුණා. ඊට පස්සේ එතනින් මම අයින් වෙනවා. අයින් වෙලා ආයෙත් මම මියුසික් කරන්නෙම නැහැ කියලා දිනුෂ මම ගෙදරටලා ඉන්නවා. ගෙදරටලා ඉන්නවා. ඉතින් එතකොට මගේ ආර්ථික මට්ටම ගොඩක් වැටිලා. මට කර කියාගන්න දෙයක් නැහැ. නමුත් අර මියුසික් නිසාම කට්ට කාලා අර ඒකෙ මෙල්ලිලා ඉඳලා මගේ පෞද්ගලික ජීවිතේ පවා මම ගොඩාක් දේවල් නැති කරගෙන තියෙනවා ඒ කාලේ. ඒක ඉතින් ගොඩාක් දේවල් මේ මට අවශ්‍ය දේවල් ලැබිලා නැහැ ඒ කාලේ. ඉතින් කොහොම හරි එතනින් එපා වෙලා ගෙදර ඉද්දී විරන්ත කියලා අපි උඩවල සමුස් කියලා දන්නවා. ඒ කාලේ අපි
ෂෝස් වලට ගියාට පස්සේ දන්නවා මේ එයාගේ පුතා තමයි විරන්ත කියන්නේ සුදු බේබි කියලා තමයි අපි කියන්නේ උඩවල. එයා හොඳ කීබෝඩ් ප්ලේ කරනවා, හොඳ ප්ලේ කරනවා, පියානෝ ප්ලේ කරනවා, හොඳ මියුසිෂියන් කෙනෙක්. ඉතින් එයා මට හම්බෙන් ඉතින් කතා කළා මේ ආශමල්ලි අපි සින්දු ටිකක් ප්ලේ කරමු අපි හොටෙල්ස් වල. ඒක පොඩ්ඩක් ඔයාට ඔය මියුසික් එපා වෙච්ච එකටත් එක්ක ඔයාට සෙට් වෙයි. අපි සෙට් වෙලා වැඩ ටිකක් කරමු කියලා. එයාගේ ඊට පස්සේ මම එයාත් එක්ක සෙට් වුණා. සෙට්ලා හොටෙල්ස් වල ගිහිල්ලා සාමාන්‍යයෙන් අඩු සද්දයකට අර ෆීලින් මියුසික් වලට පොඩ්ඩක් අර ෆීලින් සින්දු ටිකක් කියාගෙන එයාත් එක්ක මේ මියුසික් කියන එක ඇත්තටම වින්ද එයාත් එක්ක. වින්දා මම ආදරේ මතක් කරන අපි විරන්ත අයියෝ එයාත් එක්ක ඉඳලා තමයි මම කියාරේ හොයාගත්තේ. මට ගෙදර දුවන්න ගෙදර ප්‍රශ්න ටික විසඳ ගන්න එතකොට මම ඇමරිකාල ඇවිල්ලා මම වෙනම ගෙදර ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් වෙන් වුණා. ඇවිල්ලා මම හිටියේ වෙනම බෝඩිමක. වයිෆ් එක්ක වයිෆ් වියදම් කොට එයා වැඩිදුර ඉගෙන ගත්තා. එයාගේ වියදම් එක්ක මම ගොඩක්ම අසරණලා තමයි තිබ්බේ. නමුත් අර පිරන්තයත් එක්ක තිබිච්ච කම්බයින් එකත් එක්ක සහ වටේ තියෙන ප්‍රසංග වලට මම ටෙම්පරි යනවා කියේ. ටෙම්පරි යනවා කියලා කිව්වා. අපි ගිහිල්ලා කීයක් හරි මොකද පිළිගන්නද මම ඉස්සෙල්ලාම වැඩකින් අරගෙන දෙන රුපියල් 500ක් හරි 300ක් හරි පළවෙනි ෂෝ එක. ඒක රුපියල් 1500 2000 ඔහොම වෙලා තමයි අපි දැන් වැඩි දියුණු වෙලා දැන් ඉන්නේ. නැත්තම් අපි හරි පොඩි ගානකට සින්දු කියලා කීයක් හරි හොයාගෙන එහෙම හිටියා. ඇත්තටම හිටියා. නැත්තම් මිනිස්සු හිතනවා දැන් මේ හර්ෂ විද්‍යාලයේ කිව්වට පස්සේ නැත්තම් තවත් කලාකාරයෙක් කිව්වට පස්සේ මාරයිනේ. වාව්. සාමී බහුතරයක් මිනිස්සු දකින්නේ හර්ෂ මේ වේදිකාව උඩ ඉන්න අපි ඉලා වෙලා ඉන්න අපි කතා කරන අපි. හැබැයි මේ මිනිස්සු දන්නේ කලාකරුවන්ට තියෙන ප්‍රශ්න ටික. විශේෂයෙන්ම මම කියන්නේ තනි පුද්ගලයෙක් විදිහට ගායන ශිල්පියෙක් විදිහට ඉදිරියට යන කලාකරුවෝ නෙවෙයි. මම කියන්නේ කණ්ඩායම් සංගීත කණ්ඩායම් වල ශිල්පීන් කියන්නේ. මොකද උන්ගේ තියෙන ලොකු ප්‍රශ්න ටික. උන්ට මේ දවසක ප්‍රසංගයක් කරාම ලැබෙන්නේ බොහොම සුළු මුදලක්. හැබැයි ප්‍රශ්න තියෙනවා ඒ මුදල් ටික අරගනිද්දී ඒ වගේ තව දෙගුණක තුන්වෙනි ඒක තමයි ඇදලා ඉවරයි ගෙදර. ඒ වගේ මේ මියුසික් එපා වෙලා නැද්ද අතර? එපා වෙලා තියෙනවා දිරුෂා. එපා වෙලා තියෙනවා අනන්තවත් එපා වෙලා තියෙනවා. ඒ දේවල් එක නමුතර ආසාවත් එක්ක සහ ඒකත් එක්ක අල්ලගෙන ඉන්නවා. ඉතින් හරි අමාරුවෙන් ඉතින් ඒක අල්ලගෙන ඉන්නවා. එහෙමයි තියෙන්නේ. රයිට් මේ දැන් කියාගෙන ආපු කතාව මැදින් නතර වුණානේ. අපි ඔය කියාගෙන ආව ඩිලයිට් සම්බන්ධ වුණේ කොහොමද කියලා. ඊට පස්සේ එතනින් මම දැන් විරන්තයත් එක්ක ඉඳලා කොහොම හරි ගෙදර මම ඉන්න දවසක මට කෝල් එකක් එනවා. මම නැනව සංගීත කණ්ඩායම හිටිය කියලා කිව්වේ. ඒකේ නායකයා අපේ නිරෝෂන් ගමගේ කුමාරයි මට කෝල් එකක් එනවා. ඇවිල්ලා මේ හර්ෂමල්ලි මේ අපේ සුගත් අයියගේ වෙඩින් එකක් තියෙනවා. මේ අනිවාර්යෙන් එන්නම ඕනේ. අපි පරණ එවුන්නේ බං. පරෙන් කියලා දැන් මට කියනවා කුමාරි එදා අපේ ඥාති කෙනෙක්ගේ මලගියක් ගෙදර අපි ලොකු තාත්තගේ සීයගේ මලගෙදර කොහොම හරි මම මේ එන්න බෑ අයියේ මෙන්න ප්‍රශ්නයක් කියලා මේ නෑ අවුලක් නෑ ඉතින් මේ උඩ එන්න පුළුවන් නම් කොහොම හරි මෙන්න ඉතන ඉතින් අර සිටුේෂන් එකේ කොහොම හරි මම එන්නම් කියලා ගියා. ගිහිල්ලා ඉතින් එදා සිං කරන්න බෑන්ඩ් එක අපි මම බෑන්ඩ් එකේ අමිත් කියන්නේ මගේ අර ශාන්ත අයියගේ බෑන්ඩ් එකේ ටෙම්පරරි ප්ලේ කරන්න එනකොට අපේ අමිත් ඇවිල්ලා තියෙනවා. අපේ නායකයා අපේ ඩේටා බෑන්ඩ් එකේ නායකයා ඇවිල්ලා තියෙනවා. ඒ ආදරයත් එක්ක සහ ඒ අර හමුවීමත් එක්ක මම හොඳට දන්නවා අමිත්. එයාත් මාව දන්නවා හොඳට. ඉතින් කොහොම හරි එදා සිං කරන්න ඇවිල්ලා සිං කරන්න හදනකොට මේ ඒ බෑන්ඩ් එකේ එනවුන්ස් කරපු අපේ ධනුෂ්ක කියන එයා තමයි එනවුන්ස් කරේ සිං කරේ. මේ එයා පැත්තකටලා පපුව අල්ලගෙන ඉන්නවා පැත්තකටලා මේ මොකද ප්‍රශ්නේ කිව්වා. පපුව අමාරුවක් ඇතුලේ කියන ධනුෂ්ක. ඊට පස්සේ මේ අපේ ලේස සමුද්‍රයේ අපේ තුෂාරය දන්නවා මම ගොඩක් ආසයි ඔය ෆිල්ම් එකකට නම් වලට එන ඔය ගැජට් කැලට මම ආසයි. ඒ කාලේ ඉඳලා ඉතින් පස්සෙන් දුවල ඔය දන්නවා විදිය. කුමාරි මේ මට කිව්වා මෙන්න මෙහෙම කේස් එකක් ධනුෂ්කට පොඩ්ඩක් අමාරුයි. ඔයාට මේ සින්දු ටික කියනවට අමතරව උඹට පුළුවන් නම් එනවුස් කරපම් මේකේ මේ ෂෝ එකේ අද පොඩ්ඩක් අමාරුවෙන් ඉන්න නිසා. ඊට පස්සේ මම කිව්වා මේ අනේ ඉතින් මට ඕක ලෙවල් නෑනේ දිනෝෂ ඒ ප්‍රශ්නයක් නෑ දිනු. ඊට පස්සේ හරි
කියලා මගේ මයික් එකත් මට දුන්නා කිසිම මගේ අතට දුන්නා මට සතුටුයි ඉතින් ඒකත් අරගෙන ඊට පස්සේ මගේ සින්දු ටිකත් කියලා වගේ නවුස් කළා එකමාරි වැඩේ ඉවර වෙලා මම කට්ටියටම බයි බයි කියලා මේ දනුෂ්ක මේ ගිහලා පොඩි ට්‍රීට්මන්ට් එකක් කරගන්න මේ යනවාද කියලා ඊට පස්සේ ඔය යනවා කියලා දනුෂ්කත් එක්ක මම කතා කරලා ගියා ගිහිල්ලා ටික දවසකට පස්සේ මට අමිත්ගේ කෝල් එකක් එනවා මේ හර්ෂ මේ මට උඹ මතක ගානේ බං හිටියේ මේ මට හම්බෙන් බං දැක්කේ මේ කියලා මට කතා කරා මාත් ඉතින් ආදරෙන් කතා කරා මොකද මම මාත් එක්ක ළඟින්ම හිටපු කෙනෙක් මම හරි ආදරේ කරන චරිතයක් අමිත් ඒ කාලේ මේ එහෙම ඊට පස්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා හර්ෂය කියලා මොකද්ද ප්‍රශ්න ඊට පස්සේ කිව්වා මේ අපේ තමුස්ක බං රයිතා මාරු වෙලා හිටියනේ පොර හොස්පිටල් ඇඩ්මිට් කරා බං මේ ආම මොකද්ද කියලා නම් දන්නේ නැහැ රිපෝට් ඇවිල්ලා නැහැ මොකක් කරේ කියලා පස්සේ ඌ කැන්සර් එකක් ඩොක්ටර් කැන්සර් එකක් තියෙනවා බං මේ යාට ගත්තු ෂෝස් වලටත් එන්න විදියක් නැහැ ඔයාලට පුළුවන් නම් මේ ඇවිල්ලා අපිත් එක්ක ප්ලේ කරන්න පුළුවන් අපි වැඩ බාරගත්තු ටික මට ගහලා දෙනවා මේ ඒක මොකද කියලා ඊට පස්සේ මට ඉතින් අංකෝ අනිවාර්යෙන් මේ අමිත් මං එන්න හැබැයි මියුසික් කියන බීල් එක නම් මට තිත්ත වෙලා තියෙන්නේ මට ඒ තරම් මේ පයලා මං ගෙදර ඉන්නේ මම ආස නැහැ මියුසික් කරන්න මේ බීට් බෑන්ඩ් ගහන්න එහෙම කියලා මම අමිත්ට කෙලින්ම කිව්වා විස්තරේ මං දනුෂ්ක සනීපෙලා ආවට පස්සේ මම මචං එනවා එහෙම කියලා මම කිව්වා හරි හරි ඔබ දනුෂ්ක සනීපෙලා ආවට පස්සේ මේ ඔබ තීරණයක් ගන්න මේක ප්‍රශ්නයක් නෑ කිව්වා මේ වරෙන් මම ඊට පස්සේ ගිහිල්ලා අපිත් අරගත්තු වැඩ ටික ඉලෙක්ට්‍රික් බෑන්ඩ් එකේ ප්ලේ කළා එහෙම ටික ගොඩක් වෙලාවට මේ දනුෂ්කගේ තත්ත්වය පොඩ මේ අසාධ්‍ය වුණා මේ දනුෂ්ක නැති වුණා ඉතින් ඊට පස්සේ මම කිව්වා ඉතින් අපිට මේ මොයි මොකද කරන්නේ දැන් මම එතකොට එයාලත් දෙක සෙට් වෙලා මට මාර ආදරයක් දුන්නා කියන්නේ මම දැක්කේ නෑ සංගීත කණ්ඩායම් වල ඔය වගේ ඔල්ල තුන් දෙනෙක් يعني අමිත් අචින්ත අංජන ඔය කියන තුන් දෙනා සහෝදර තුන් දෙනා සහ මට හම්බෙච්ච අනිත් මෙම්බර්ස්ලා බෑන්ඩ් එකේ සෙට් එක ඒ වගේ ආදරයක් මම දැක්කේ නෑ සමන්නිතික සමන්න ආදරෙන් මතක් කරනවා මගේ ගොඩක් දේවල් මට කියලා දුන්න හදපු මොනසෙක් ඉතින් අනිත් අය මට ඒක මාර ලිංගතු සංගීත කණ්ඩායමක් වුණා මට අර ඔළුවේ තිබිච්ච මම ආයේ කවදාකවත් ඔය මියුසික් කරන්නේ නැහැ කියන එක මම ආයේ බීට් බෑන්ඩ් ගන්න නැහැ කියන කාරණාව මගේ එතකොට අඩු වෙලා තිබ්බේ මොකද මේ වගේ මිනිස්සුත් ඉන්නවා නේ මේ වගේ මිනිස්සුත් ඉන්නවා කියලා මගේ ඔළුවේ තිබ්බා වැඩ කරා ඊට පස්සේ මට යන්නත් දුකයි නමුත් මම කිව්වා අමිත් ඔයාට කැමති තීරණයක් ගන්න වෙන මොකුත් කිව්වේ නැහැ අමිත් ඔයාට කැමති තීරණයක් ගන්න මේ මම යන්න ලෑස්ති ඔයාට ආතිශකයක් තියෙනවා මම ගන්න නැත්තම් මම යන්නම් මේ එහෙම කියලා බා කොහෙ යන්නද බං ඊට මේ අපිත් එක්ක මේ පිස්සුනේ කියලා කිව්වා හරිද ඊට පස්සේ කොහොම හරි හිටියා අල්ලගෙන හිටියා ඊට පස්සේ ඊට පස්සේ රැප් කියන සීන් ගොඩක් දේවල් මම දැන් මගෙන් ගන්නත් දෙයක් තියෙන්න බෑ හරිද ඒ වෙලාවට මේ සමන් අයියා තමයි මගේ පීටට හිටියේ හරිද සමයි ඉස්සෙල්ලාම සංගීත කණ්ඩායමට ගියාට පස්සේ මගේ කියන්න ඕන සංගීත කණ්ඩායමේ මමයි සමන් අයියයි දැම්ම එක කාමරයකට ඒකද අපි දෙන්න තමයි කාමරේ ඉන්නේ පොඩ්ඩක් ඉතින් සමන් අයියා කතා කරන්න ගත්තට පස්සේ ගොඩක් කතා කරනවා දන්නවද දිනුවා හරි ආදරණීය චරිතයක් දන්නවා මගේ මේ හරියම රිදෙන සමහර දවස්වල මල්ලි කියලා මිරිකනවා මේ ඒක කියලා තමයි ගොඩක් කතා කරා ඊට පස්සේ කිව්වා ඉතින් මෙන්න මේ විස්තරේ මොකද කරන්න කියලා මම කිව්වා සමහර අය මට මෙහෙම නම් ඉන්න බෑ මට පොඩි සින්දු ටිකක් කරගෙන අපි ඒකට තමයි මට ස්ටේජ් එකේ වා දන්නවා ඉතින් මට ස්ටේජ් එකේ තරම් ඉන්න බෑ ඒක මගේ හැටි ඒ කියන්නේ මම දන්නේ නැහැ මම මේක කරන්නේ මම මේ ඔටෝ වෙන දෙයක් මේක මම හිතලා කරන්නේ නැහැ නමුත් ඒක මගේ ඇඟේ තියෙන දෙයක් මට ඉන්න බෑ පැත්තකට වෙලා මේ ප්‍රශ්නයක් තියෙනවා ඊට පස්සේ එයා කිව්වා මැදිහත් වෙලා ආර්ෂට මෙහෙම නිකන් ඉන්න බෑ මේක සින්දුවක් දෙයක් හරි මුට දැන් කියන්න ඕනේ මේක ඊට පස්සේ කතා කරලා රැප් කියන්න පුළුවන් ඊට පස්සේ නම්ම ඔය දේවල් ගොඩක් දේවල් නන් ස්ටොප් හදලා අපි මේ ප්ලේ කරා ඉතින් එහෙමම මම සෙට් වුණා බෑන්ඩ් එකට ඉතින් ඒ ගමන ඉතින් ගොඩක් අයත් එක්ක අඩුපාඩු හදාගෙන කතා බහ කරගෙන තමයි ලයිටඩ් බෑන්ඩ් එකත් එක්ක මේ අද වෙන මේ තැනට මම ඇවිල්ලා ඉන්නේ ලේසි පාසු නෑ මිනිස්සු
හිතන් ඉන්නවා බෑන්ඩ් එකේ කියන්නේ අපිව දැක්කට පස්සේ ඕන කලාකාරයෙක් දැක්කට පස්සේ මෙයාගේ ජීවිතේ වාව් කියලා මෙයා මාර සතුටින් ඉන්නවා. හැබැයි මම සතුටින් ඉන්නවා මගේ මියුසික් ෆීල්ඩ් එකේ එතන මම සතුටින් ඉන්නවා. මම ස්ටේජ් එකේ සතුටින් ඉන්නවා. මගේ මොන ප්‍රශ්නේ තිබ්බත් මම එතන සතුටින් ඉඳලා hina වෙලා තමයි ඒ වැඩේ එතන මම එතනින් එළියට බැස්සට පස්සේ අර hina වෙලා හිටපු හර්ෂ නෙමෙයි ඉන්නේ. මම ආයිත් යනවා මගේ ප්‍රශ්න ටිකට ගිහලා ඒ ප්‍රශ්නත් එක තමයි ඊට පස්සේ ජීවත් වෙන්නේ. ඔබ තමයි ඉතින්. ඒක තමයි කතාව. ඔබ තමයි කතාව. දැන් මේ හර්ෂ මම කැමති වාගෙන් දැනගන්න දැන් සාමාන්‍ය කණ්ඩායම් සංගීතයේ ඉන්න ශිල්පියෝ ඉන්නවනේ සංගීත කණ්ඩායම් වල ගායන ශිල්පියෝ. එතකොට අපි දැකලා තියෙනවා ලංකාවේ ඉන්න තනි පුද්ගලයෙක් විදිහට ජනප්‍රිය ගායන ශිල්පීන්ට වඩා හැකියාවක් සහ දක්ෂතාවයක් තියෙනවා. උන්ගේ සමහර වෙලාවට ගීත තියෙනවා අපි දැක්කම උදාහරණයක් සමන් අයියා ගාවත් මම හිතන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් ප්‍රිය කරන ජනප්‍රිය දලයේ ගීත තියෙනවා. හැබැයි ගොඩක් අය ඇත්ත සමහර වෙලාවට හිතන වෙන ආටිස්ට්ලා අපේ කෙලින්ම කිව්වොත් අපේ චාමර වීරසිංහ අයියගේ කියලා හිතනවා සමහර ගීත සමන් ඉන්දිකගේ සමන් අයියගේ මේ ඔයාට දන්නවනේ කාරණා. අනිවාර්යයෙන්. එතකොට මේ වගේ ශිල්පියෝ අපි දැකලා තියෙනවා දැන් ඩිලයිටඩ් නේ අපි උදාහරණයක් ගන්න සමන්දයන්. හැබැයි එතනින් එහාට ගියාමත් සංගීත කණ්ඩායම් ගොඩක ඉන්න ඔය වගේ ජනප්‍රිය දලයේ ගීත තියෙන දක්ෂ අති දක්ෂයෝ. හැබැයි උන්ට මේ සංගීත කණ්ඩායම ඉන්නේ එළිය ප්‍රසන් වලට යන්න දෙන්නේ නැහැ හිරවීමක් තියෙනවා. ඒකට මේක අසාධාරණයක් නේද? සංගීත කණ්ඩායමක් ඇතුළට ආවට පස්සේ මම හිතන විදියට ඇත්තටම මේ එතන වෘත්තිය කරන්න වෙනවා. එතන අර හිරවීමක් කියන දේ තියනවාම තමයි. ඒක කියන්නේ ගොඩක් වෙලාවට ප්ලේ කරන අයට වැඩිය ගීත ගායනා කරන අය මාර හීන දකින්න. එහෙම දෙයක් තියෙනවා දිලුෂ මේ ඇත්තටම කලාකාරයෙක් වෙන්න සිං කරන අය ගොඩක් ආසයි. මමත් ආසයි. මගෙත් ඒ හරියටම හරිම ප්‍රශ්න ඇහුවා කියලා මට හිතෙනවා මටත් එහෙම තියෙනවා ඇත්තනේ. මම ඇත්තටම සංගීත කණ්ඩායමෙන් පිටට යන්න මටත් අවස්ථාවක් නෑ ඇත්තටම. මොකද මම එතන ෂෝ එක කරනකම් මම රැඳෙන්න ඕන. මම නිවේදන ශිල්පියා විදියට එතන යම්කිසි ඩියුටි එකක් මම කරනවා. ඒ ඩියුටි එක ඇතුලේ මම ඉන්න ජීවත් වෙනවා. ඉතින් ඒ අතරේ මට ඇත්තටම හැබැයි බෑන්ඩ් එකේ කවදාවත් කියලා නෑ. බෑන්ඩ් එකේ අමිත් කියලා නෑ. උඹ මේ එළිය වැඩවලට යන්න එපා. ඔයා මේ යන්න එපා ඒ වැඩවලට. එහෙම කවදාකවත් අපිට නීති දාලා නෑ. නමුත් අර හිතට එකක ඒක කරන්නත් බෑ. කරන්නෙත් නැහැ. ඒ වුණාට ඇත්තටම කලාකාර එහෙම ගීත ගායනා කරන අයට ප්‍රශ්න තියෙනවා. ඇත්තටම තියෙනවා. සමහර වෙලාවට යාළගේ කියාව එළියට දාගන්න බැරි අවස්ථාවල් තියෙනවා. මොකද ආටිස්ට් කලාකරුවන් ගීත ගායනා කරන තුන් දෙනෙක් හතර දෙනෙක් ඉන්නවා. එයාලට ගීත බෙදෙනකොට සහ එයාලගේ ඉල්ලීම් තියෙන සංගීත කණ්ඩායම අපේ සංගීත කණ්ඩායමේ ඔය තවත් සංගීත කණ්ඩායම් වල ගායකයෝ ඉන්න අයට ඉල්ලීම් ගොඩක් තියෙනවා. දැන් සංගීත කණ්ඩායමකින් අපේ බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒකට තව සංගීත කණ්ඩායමකින් මිනිස්සු බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඔය දේ දෙන එක තමයි සංගීත කණ්ඩායම් විදිහට හැමෝම කරන්නේ. එතන හිතන්නේ නැහැ ඇත්තටම. හිතන අය ඉන්නව නැත්තේත් නැහැ. මේ අඩු ඒක එහෙම අරයට ප්‍රශ්නයක් නේද? ඒකට යාට මුකුත් නැහැ නේද? එතකොට යා මුකුත් කරන්නේ නැහැ යාට අවුල් නේද? එහෙම හිතන්නේ නැහැ ඇත්තටම. හිතෙන්නේ නැහැ. මොකද සංගීත කණ්ඩායම පිටින් කොට යන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වෙද්දි හිත්‍රිදීම් ඊට පස්සේ අසාධාරණකම් ගායකයන්ට වෙන සිද්ධ වෙනවා. මම නෑ කියන්නේ සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙන ඉන්ඩස්ට්‍රි එකෙත් එහෙමයි. දැන් අපිට සින්දුවක් එහෙම කරන්න ගත්තත් දිලුෂ ගොඩාක් තැන්වල මාර විදියට එනවා. මුදල් මේ ගොඩාක් වෙලාවට මුදල් තමයි ඉස්සර කරගන්නේ ඕනම මිනිස්සෙක් වැඩක් කරන්න කතා කරපුවා එහෙම කරන්නේ. ඒකට පොඩි තැනින් ආරම්භ කරලා ෂෝ ගාලා කොහොම හරි කීයක් හරි එකතු කරගෙන තමන්ගේ ප්‍රශ්නත් මේව කරගෙන කීයක් හරි ඉතුරු කරගෙන ඒ වැඩේ කියන්නේ තමන්ගේ නිර්මාණයකට යොදවන්න තරම් ලොකු ඉන්කම් එකක් සංගීත කණ්ඩායමක ඉන්න ගායන ශිල්පියෙකුට ඇත්තටම නෑ දිනුෂ. මන් දකින්න විදියට. තියෙන අය ඇති මන් දකින්න විදියට ගොඩක් අයට නෑ. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒක ලොකු ඛේදවාචකයක්. ඛේදවාචකයක්. එතකොට මේ ඔයාගේ ගීත කීයක් තියෙනවද? මගේ තියෙන්නේ එක ගීතයක්ම. ඒක මට මනේ ආදරේ මතක් කරනවා මනේ සංජයට මං කිව්වා මේ විස්තරي. ගොඩක් වෙලාවට අපි කතා කරනවා. මනේට මං කිව්වා මෙහෙමයි මම ආසයි ওই මම මෙහෙම මේ පස්සේ මියා ඔබහාගෙන හිටියා. බයන්නේ කොහොමද වැඩක් කරමු කියලා කිව්වට දවසක් මම ආදරේ මතක් කරන මනේජ් මේ කාට සින්දුවක් කරමු අපි කියලා. පොර
ඒ කියන්නේ එයා ගොඩාක්ම බිසි කාලේ ෂෝ වලට යනවා. ඒ අතරේ වාහනේ යද්දි මුමුණල පොඩි රෙකෝඩ් කරලා ක්ලිප් එවනවා මට ලියලා. ඒ කියන්නේ මෙන්න මේ වචන ටික හොඳද හර්ෂ පොඩ්ඩක් බලන්න එහෙම කියලා මට ගොඩක් වෙලාවට එවලා තමා මට සින්දු දෙක තුනක් මේවල තමා මේ ඔය ආල කතාව කියන සින්දුව මට දුන්නේ. මේ මාර කට්ටක් කෑවා යා. හැබැයි සත පහක් ගත්තේ නෑ මගේ. මම දැක්ක සාමාන්‍යයෙන් ඔය මම ගොඩාක් මිනිස්සුන්ගේ පස්සේ ගිහිල්ලා තියෙනවා. මට පාර පේන්නේ නැත්තම් මම අඳුරේ අත ගන්නවනේ. මට පාර පෙන්නන්න කෙනෙක් ඉන්නෝනේ. මම මියුසික් කරාට බෑන්ඩ් එකේ හිටියට මම ඕක වෙන්නේ කොහොමද කියලා මම එච්චර ලොකු අයිඩෙන්ටිෆයි වෙලා නෑ මගේ ඔළුවේ. මොකද කොහොමද කරන්න කියලා. ඉතින් මම මගේ යාළුවෝ ඉන්නව හොඳ ජනප්‍රියගේ මම ආලා තියෙනවා. මේක පොඩි උදව්වක් දෙනවාලෝ මේ මොකක් හරි සෙට් කරලා දෙනවා. වචන ලියන කෙනෙක් පොඩ්ඩක් වෙලා දෙනවා. ඊට පස්සේ කොහොමද මේක කරන්නේ? මේ හරි ඒ වෙලට එහෙම කියලා යනවා. හැබැයි කවදාවත් මට ආයෙත් අනිත් පැත්තට කෝල් එකක්වත් දීලා මට ඒක කියලා නෑ. නමුත් මනෙච්ච කියපු දවසේ ඉඳලා මාර විදිහට මාත් එක්ක එකතු වෙලා මට මේ දේ කරලා දුන්නා. මම දැක්ක සුපිරි මනුස්සයෙක් සහ හොඳ කලාකරුවෙක්. කියන්නේ කලාකාරයෙක් වෙන්න ලේසි නෑ මිනිස්සු. කියන්නේ ඇත්තටම කලාකාරයෙක් කෙනෙක් ලේසි නෑ ඔය විදිහට. මම හරි ආදරය කරනවා. මනෙච්ච ආදරෙන් මතක් කරනවා. මගේ එක නිර්මාණයක් ඇති. තව නිර්මාණ ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා කරන්න පුළුවන්. එහෙම තියෙනවා. ඉතින් මංගල මාත් එක්ක ඒ වගේම ශානිකා මුතුමාලි ආදරෙන් මතක් කරනවා. මගේ වැටෙන හැම වෙලාවකම මාත් එක්ක කතා බහ කරලා තියෙනවා. හර්ෂ මෙහෙම කරන්න කියලා. ඉතින් ආදරෙන් මතක් කරනවා. ඒ තුන්දෙනා ඇතුළත තව ගොඩක් අය ඉන්නවා. මම නම් කියන්න ගත්තොත් වීඩියෝ එක දිග වෙනවා. ඉතින් ඒ වගේම මට අතව දුන්න හිත දුන්න සියලුම දෙනාට මම ආදරේ ගරු කරනවා. මම කැමතියි මේ වගේ ගීතේ පුංචි කැලක් අපි කියමු කතා කරා ගොඩක් ගීත කැලක් පොඩ්ඩක් කියමු. හිනහෙන විට පෙම්බර හද කලබන පිම්බර කුමාරිය රුව දීලා ඇත ඔබට නෙති නෙත ගැටෙන විට කකියන මගේ හදවත ආදරියේ සුකුමලියේ මගේ නුඹ පැද්දෙන ඔය උකුලේ තිලිසෙන මත කමලේ දුටුවම මගෙම වෙනවද කෙල්ලේ ආල කතාවෝ මට ඕන ලතාවෝ ඔය හිතම මගේ කියාවෝ ආල කතාවෝ මට ඕන ලතාවෝ ඔය ඇසට කැපෙන සුන්දර ගතම මගේ කියාවෝ. right thank you හර්ෂ. මේ කවුද අපේ හැමෝටම ඉන්න ඕනේ පෞද්ගලිකව ජීවිතය ආස කරන ගායන ශිල්පිනිය. කවුද මේ ජීවිතේ වැඩිපුරම කැමති කාටද? වැඩිපුරම කැමති පාචි අයියට. පාචි අයියගේ සින්දු තමයි මම ගොඩක්ම කෑ ගහලා ගෙදර කෑ ගහලා කිව්වේ ඒ කාලේ පාචි අයියගේ සින්දු. මේ ළඟදි මට හම්බ වෙනවා පාචි අයියත් ස්ටේජ් එකේ එකම වේදිකාවේ එකක් සතුටුයි. ඒත් මේ මියුසික් නිසා ඊට පස්සේ දුනිල්ලයිට මම හරි කැමතියි. දුනිල්ලයි ගොඩක් තේරුම් ගන්නවා. ඊට පස්සේ අපේ තුෂාර අයියා ගොඩාක්ම නලින් පෙරේරා ආත්මයගේ වගේම සංගීත අයගේ ගොඩාක් දේවල් මම බලනවා. මගේ ජීවිතේට ගන්න ගොඩාක් දේවල් මම ගත්තු දේවල් එයාලගේ හරහා තමයි ගත්තේ. නිවේදන කලාවෙන් සහ ගායනයෙන් මම ආස අර එයාලා තමයි. මේ මියුසික් ෆීල්ඩ් එකට ඇවිල්ලා දැන් අවුරුදු 15ක් 15කට වැඩි. දශක දෙකකට ආසන්න කාලයක් වුණා. මේ කාලය ඇතුළේ ජීවිතේ මේ මියුසික් හින්දා ලැබිච්ච වටිනම දේ මොනවද? මට මියුසික් කරලා ඇත්තටම වටිනා ලැබිච්ච එකම දේ තමයි මිනිස්සුගේ ආදරේ. කියන්නේ මම ගොඩාක් ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක්. මම හරි ආසයි ආදරේ විඳින්න. මොකද මම ඊන දැක්ක මගේ ජීවිතේ කවදා හරි මේ ස්ටේජ් එකක් උඩ නැගලා සින්දුවක් කියන්න අවස්ථාවක් ලැබුණොත් මම මේ ටාගට් එක මම මෙතනට යන්න ඕන කියන කාරණාව මගේ ඔළුවේ තිබ්බා. ඒ යන කාරණාවේදී මට මම ආසාවක් තිබුණේ මගේ මිනිස්සු ඉන්න ජනතාව රසිකයෝ ඇවිල්ලා මාව වට කරගන්නවට. මම හරි ආසයි ඒකට. මම හරි කැමතියි. මම මේ මිනිස්සුගේ දාඩිය සූදර මම ආසයි. හරිද? මම වට කරගන්න මේ මිනිස්සුන්ට මාත් එක්ක සෙල්ෆි ගන්න මිනිස්සුන්ට මම ආසයි. මම ඒ හීනේ දැක්කා. මම ඒකට දිව්වා. මාර කට්ටක් කාලා දිව්වා. මට ඒක අද ලැබිලා තියෙනවා. මම ඒක නා හරිම සන්තෝෂ වෙනවා ඩිලයිට් බෑන්ඩ් එකත් එක්ක. ඔයාලත් මට නැවත හමු වෙනවා. අපි ඒ කාලේ වගේ නෙවෙයි දැන් ඉන්න තැන ඔයා. එතකොට මට ඒ ගැනත් හරිම සන්තෝෂයි මගේ දෙක් හිටපු අය. ඉතින් ඒක තමයි මම දැක්ක ඇත්තටම හීනයක් ඒක. මම ඒක වැඩිම සතුටු වෙන්නේ මිනිස්සුන්ගේ ආදරයට තමයි. මේ
ඔය ආපු ගමන ඇතුලේ ඕකනේ ජීවිතේ මේ මියුසික් ඉන්න ලබන්න පුළුවන් ලොකුම දේ රසික ආදරේනේ. ඒකට මේ ජීවිතේ ඔය වේදිකාව උඩ අමතක නොවනම තැන් මොකක්ද? ජීවිතේ වේදිකාව උඩ අමතක වෙන්නෙම නැති කාරණාවක් කියොතින් දිනවල සමහර විට වෙන අයට කියන්න ගොඩක් දේවල් ඉතින් මට එම සතුටු වෙන්න පුළුවන් කාරණාවක් මගේ ජීවිතේ වේදිකාව උඩ නැහැ. මට තියෙන්නේ එකම එක දුකක්. කියන්න තියෙන්නේ මම සංගීත කණ්ඩායම මම ඒ දවස්වල මනෝර සංගීත කණ්ඩායම හිටියේ. මගේ අම්මා අසනීපෙන් හිටියේ. නෝනා දැන් මම මැරි කරලා මම හැදිච්ච ගෙදර ඉදී මට යන්න වුණා දිරුෂ මගේම ගෙදරට. මම අර කිව්වේ කලින් කියපු කාරණාවට මට ආයි යන්න වෙනවා. ඒ වෙනකොට මට මගේම ගෙදරට යන්න වුණා. මොකද මැරි කරාට පස්සේ ගොඩාක් දේවල් ගොඩාක් තැන්වල ඕනම තැනක වෙනස් වෙනවා. මට යන්න වුණා. මම මේ ගෙදර හිටියා. මගේ මල්ලිත් එක්ක තාත්තත් එක්ක අම්මත් එක්ක හිටියා. නමුත් මම අර හදාගත්තු ගෙදර ඉන්නකොට දිරුෂ මට වැඩියෙන්ම ආදරය කරේ අම්මා. ඒ අම්මා නැති වුණා. හරි. ඒ අම්මා නැති වුණාට පස්සේ මට ඒ ගෙදර නිකන් උරු නෑ දෝ වගේ ගතියක් මට දැනුණා. එතකොට වයිෆ් හිටිත් අපි ඉන්න මේකට ඒ ගෙදර හිටියේ. නමුත් ඉතින් අර එහෙම ඉන්න එක නිකන් පොඩ්ඩක් ඉතින් එහෙම වෙනවනේ. මට ඉතින් අපේ ගෙදරට යන්න උනා. ඊට පස්සේ ඒ තමයි ජීවත් වුණේ අපි. මේ ඒ කාලේ තමයි ඔය සිද්ධ වීම වුණේ. ඉතින් අම්මට ඇත්තටම අර කතා කරගන්න බැරි ප්‍රශ්නේ සහ අර ඒ ටික අපේ වයිෆ් ගොඩක්ම එයත් එක්ක ගොඩක් ඉවත් වෙලා තිබ්බා. ඒ දෙනා හරි ආදරෙන් ජීවත් වුණා. ඉතින් මට නරෝ සංගීත කණ්ඩායමේ ෂෝ එකකට තිස්ස මහරහමකට යන්න සිද්ධ වුණා. මේ ලොකු ෂෝ එකක් ඒක. නෙක්ස්ට් මොන්ට් එකකින් මම දෙන්නේ ඔර්ගනයිස් කළා මම තිබ්බේ. ඉතින් ඒක ලොකු ෂෝ එකක් යන්න සිද්ධ වුණා. අම්මා පොඩක් අසරීපෙන් තමයි ඉඳලා හිටියේ. නමුත් මට අපේ වයිෆ් කවදාවත් මගේ ෂෝ එක බලලා තිබ්බේ නැහැ. එයා ඉස්කෝලේ යන කාලේ මම වේදිකාවක උඩ සින්දු කියන එකක් විතරයි දැකලා තිබ්බේ. කවදාවත් මේ බෑන්ඩ් එක මම සින්දුවක් කියනවා එයා බලලා තිබ්බෙත් නැහැ. අපි මගේ ඇත්තම මගේ ෂෝ එක බලලා නැහැ එයා. ඊට පස්සේ මෙයා බලලා නැහැ කිව්ව නිසා මට මෙයා එක් කරගෙන යන්න සිද්ධ වුණා. කරගෙන ගියා මම. ගිහිල්ලා ඉතින් එයා ඉස්සරහ වඩලා හිටියා. මම දැන් ෂෝ එක පටන් ගන්න හදනකොට නිකන් මට නිකන් ඇඟට නිකන් පොඩි අමුත්තක් ආවා. ඒක මට කවදාවත් එහෙම සිද්ධ වෙලා නැහැ ස්ටේජ් නගින්න කලින්. මොකද මම ඕන වෙලාවක hina වෙලා ඕන කෙනෙක් එක්ක මාර සතුටින් ඉන්න චරිතයක් මට එහෙම වෙලා නැහැ. මම කල්පනා කරා මොකද්ද මේ කියලා. නමුත් මම ඒක මම දෙක මොනවා හරි එකට මොකක් කරේ එකක් ඉන්නේ. ඊට පස්සේ මම මේ කුමාරయ్య කුමාරయ్య මම වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඔකට මේ එහෙම වුණාම හරි කිව්වා. පොඩි එකක් අනුමත වෙන්න කියලා තමයි කියන්නේ. හරිද? ඊට පස්සේ හරි කමක් නැහැ කියලා ඒකත් දුන්නා. ඒකත් මම ගත්තා. හරිද? කුමාරි ස්ටේජ් එකේ ඒ අමාරුවට ඒ තිබිච්ච ඇඟට තිබෙ දැනිච්ච වේදනාවට කොහොමද මම ස්ටේජ් එකට නැග්ගලා. නැගලා ඉතින් මට මගේ නොටේෂන් බෝඩ් එකේ මගේ ෆෝන් එක ඔන් වෙනවා ඔෆ් වෙනවා ඒ වගේ පේනවා. මම ඉතින් ගණන් ගන්නේ නැහැ. මම ෂෝ එකේදී මම සාමාන්‍ය ෆෝන් යූස් කරන්නේ නැහැ. ඒව ඉන්නවා. කොහොමරි ෂෝ එක ඉවර වෙලා ස්ටේජ් එකෙන් බැහැලා ෆෝන් එක අතර ගත්තට පස්සේ මිස් කෝල් බර ගානක් ෆෝන් එකේ මැසේජ් ඇවිල්ලා තියෙනවා. කොහෙද ඉන්නේ හදිස්සියක් ගොඩක් කියලා. ඊට පස්සේ බලනකොට අම්ම නැති. මං හිතන්නේ මට ස්ටේජ් එකට නගින්න කලින් තමාම නැතිලා තියෙන්නේ. ඒක මට කොහෙන්දෝ මට දැනුණා. මට හිතා ගන්න බෑ ඒක මොකද්ද කියලා. එකපාරට මම උතර වැටුණා. මට හිතා ගන්න බෑ ඒක මොකක්ද උනේ කියලා. මම උතර වැටුණා. ඊට පස්සේ බෑන්ඩ් එකේ අය හිටපු අය ඒ හැමෝම එකතු වුණා මගේ කට. මොකද කියලා කවුරුත් මේක පාන මාව එහෙම වහන්නට දාගත්තා. කෙලින්ම කට්ටියත් එක්කම ගෙදර ආවා. ඒක තමයි මට ජීවිතේ මගේ මියුසික් ෆීල්ඩ් එකේ මට අමතක වෙන්නෙම නැති කියන්න තියෙනවා නම් මට කියන්න තියෙන එකම ඒක තමයි මට අනිත් මෙහෙම දේවල් නැහැ. මට තියෙන එකම
රයිට් අවසාන වශයෙන් මම මේ ඔබෙන් ප්‍රශ්නයක් අහන්න බෑ මේ ප්‍රශ්නෙට මට කෙලින් උත්තරයක් ඕන. දැන් ඉන්නේ ඩිලයිටඩ් සංගීත කණ්ඩායමේ. ඒකට ඩිලයිටඩ් සංගීත කණ්ඩායමේ ඉඳලා ඔයාලට ඊට වඩා ලංකාවේ තියෙන ජනප්‍රියම තලයේ සංගීත කණ්ඩායමකින් ආරාධනයක් ලැබුණොත් හරි අපි ඔයාට මීට වඩා පඩියක් ගෙවන්න මීට වඩා හොඳ දෙයක් දෙන්න ඔයා එන්න. ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා මේ මියුසික් ගමන යමු. එහෙම කතා කරොත් ඩිලයිටඩ් දාලා යනවා. කවදාවත් කවදාවත්. එයි ඒක මගේ ඇඟේ නෑ. ඒ කියන්නේ මාව එලෙවුවා මම එලවන්නේ ප්‍රශ්නයක් නෑ. මම එලෙවුවොත් ඇරෙන්න මම වෙන සංගීත කණ්ඩායමකට යන්නේ නෑ. හැබැයි මට එපා වුණොත් යම් තැනකදී මට එපා වුණොත් මම ඉතින් අයින් වෙන එක හරි. මම ඉතින් ඉවත් වෙනවා. නමුත් මම වෙන සංගීත කණ්ඩායමක ආයි ගීත ගායනා කරයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මම කැමති නෑ මම එහෙම යන්නේ නැහැ. ඇත්තටම ඩිලයිටඩ් සංගීත කණ්ඩායමකට සහෝදර ටික වගේ ඉන්නවා. මමත් ඉතින් පුළුවන් කාලයක් අල්ලගෙන ඉන්නවා. හිත් රිදීම් තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා. දැනෙනවා සමහර තැන්වල මගේ විදිය නෙමෙයිනේ කියලා මොකද කියන්න අවශ්‍ය නැහැනේ. කෙලින්ම කතා කරන්න බෑ. මගේ විදිය නෙමෙයිනේ. මට මෙහෙම වුණා නම් හොඳයිනේ කියලා මට හිතෙන වෙලාව තියෙනවා. නැත්නම් නෑ. නමුත් ඉන්න අය කීප දෙනෙක් කාර්යයක කතා කරනවා මට මෙහෙමයි මචං මෙහෙමයි. හරි මොකද කරමු. එහෙම කවදාත් මේ නෑ කියලා නෑ ඔබ ඔහොම ඉන්න ඕන. එහෙම කියලා නෑ. අයියක් වෙනවා. හැබැයි යාළගේ වැඩත් එක්ක ඉතින් සමහර වෙලාවට පසු වෙනවා. නමුත් ඉතින් අර මම අල්ලගෙන ඉන්නවා. කවදා හරි බැරිම තැනක් උඩ ඉතින් අල්ලගෙන ඉන්න මොකද මගේ ටාගට් ටිකක් තියෙනවා. මම ආසයි සමහර වෙලාවට මගේ ජීවිතේ මගේ ටාගට් එකක් දිනුවොත් තියෙනවා. මම කවදා හරි මගේ වයිෆ්ට මගේ පුතෙක් ඉන්නවා. ඒ දෙන්නට එක යුතුයකමක් මගෙන් වෙන්න තියෙනවා තාම. ඒ යුතුයකම කරලා මට සතියක් ජීවත් වුණත් ඇති ඊට පස්සේ මැරිලා ගියත් කමක් නැහැ කියලා දැන මම ඉන්නවා ඒ කාරණාවේදී. ඒ කාරණාවේදී මට මගේ ටාගට් එකක් තියෙන්නේ මට යන්න ඕන මම ගායකයෙක් වෙන්න ඕන මමත් ආසයි තව ස්ටේජ් එක නැගලා සින්දු කියන්න වැඩිපුර මුදලක් අය කරන්න. ඒ කියන්නේ මම හොයාගන්නේ මේ සල්ලි ටිකක් හොයාගන්න ඕනේ මේ වැඩේ කරන්න. ඒක නිසා සංගීත කණ්ඩායමෙන් අයින් වෙලා නෙමෙයි සහ සංගීත කණ්ඩායමට කිසිසේත්ම වැරද්දක් අතපසුකම කළා නෙමෙයි. ඒක මගේ හිතේ තියෙනවා. ඉතින් මට අර දවල්ට වෙඩින් ෂෝ එකකට ගිහිල්ලා නම් ලංකාවේ හර්ෂ විද්දිනේ කියලා කෙනෙක් ඉන්නවා. අර එයාට සින්දු ටිකක් තියෙනවා. ඒක හරි ආසයි මිනිස්සු ආස කරනකොට මම කැමතියි. මොකද මම ආසයි ගායකෙක් වෙලා තමයි මම ඒ හීනෙට යන්න ඕන. අර පුතාට දුන්න අපේ වයිෆ්ට දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න ඕන. එතකොට ඒක නිසා මට සංගීත කණ්ඩායමක් වෙනුවෙන් ඉන්න පුළුවන් කාලයක් මම අල්ලගෙන ඉන්නවා. මම ලොකු දක්ෂයෙක් නෙමෙයි. නමුත් මට පුළුවන් දෙයක් තියෙනවා. ඒක සංගීත කණ්ඩායමට අවශ්‍ය තාක්කල් මම දෙනවා. ඉතින් මගේ ටාගට් එක තියෙන තැනට මම යන්නත් ඕන. ඔය හැමදේම බැලන්ස් කරගෙන තමයි දුරුෂ මේ ගමන යන්නේ. යන්නේ නැහැ. සංගීත කණ්ඩායමකට යන්නේ නැහැ. ඇත්තටම මේ දැන් ඔය සංගීත කණ්ඩායමක් ගත්තම ශිල්පියෝ 10ක් විතර ඉන්නවනේ. ඔය 10 දෙනාගේ මත 10ක් තියෙනවා. තුල තියෙනවා ප්‍රශ්න. ඩිලයිටඩ් එහෙම ප්‍රශ්න නේද? ප්‍රශ්න තියෙනවා. 10 දෙනෙක් විදායත් වෙනස් දා විදියක්. හිතන පතන විදි ගොඩක් වෙනස්. ඉතින් අපි හැමදේම ගලප ගන්නවා. ගොඩක් වෙලාවට අපි මීටින් තියෙනවා. මීටින් එකක් තියෙනවා. අපි ප්‍රශ්න දීදී අපි කතා බහ කරනවා. ගොඩක් වෙලාවට අපි ඒ දේවල් වලින් අපි තියෙන ප්‍රශ්න කතා කරලා ඒක විසඳ ගන්නවා. එහෙම තමයි අපි මේ ගමනේ යන්නේ. ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ගේ කියන්නේ අපි මම හිතන විදිහට වෙනස්. දැන් මම මේ හිතන විදිහ වෙනස්. දැන් මේක වෙන කෙනෙක් හිතන්නේ තව විදිහට සමහර විට මම මේ කියන කතාව අපේ හෝ වෙන කවුරු හරි දැන් මේක බැලුවොත් හිතයි මෙයා මාර පොරක් නේ. එහෙම හිතන මිනිස්සු ඇති. ඒ කියන්නේ මිනිස්සු විවිධාකාරයි. කියන්නේ නායකයෙක් විදිහට අමිත්ව දකින්න ඕනේ. සුපිරිම නායකයෙක්. මම දකින හොඳ නායකයෙක්. ගොඩාක් දේවල් කතා බහ කරන්න පුළුවන් නායකයෙක්, විශ්වාසයක් තියන්න පුළුවන් නායකයෙක්. මම ගොඩාක් ආදරය කරන සහ ගරු කරන අමිත්ට මොකද ප්‍රශ්නයක් වෙච්ච වෙලාවකදී උනත් කලබල වෙන්නේ නැති හරි නියතමානී නායකයෙක්. කියන්නේ Tamanට ගනුදෙනුවක් වුණත් හරිම නීට් කරන්න පුළුවන් කිසිම සමාජිකයෙකුට අද වෙනකන් අඩුවක් කරලා නැහැ.
ප්‍රශ්නක දුනත් කලබල වෙන්නේ නැහැ. මම දකින එකම ගුණය හොඳම ගුණයක් මොන ප්‍රශ්නාවක් කලබල වෙන්නේ නැහැ. බෑන්ඩ් එකේ කට්ටියත් දෙකම කතා කරනවා, කතා බහ කරලා ඒක විසඳ ගන්නවා. ඒ අර ප්‍රශ්න වලට විසඳුම් අරගෙන පැස්තර ගහගෙන මාර උනන්දුකින් බෑන්ඩ් එකේ හැම කෙනෙක් එක්කම සාමූහිකව එකතු වෙලා වැඩ කරන කෙනෙක් තමයි මිත් කියන්නේ. ඇත්තටම කරු කරනවා. රයිට්. ගොඩක් වෙලා කතා කරා. අවසාන වශයෙන් කැමති දැනගන්න මොකද්ද ජීවිතේ අරමුණ සහ මේ ආපු ගමන් මග ඇතුලේ ඇති බොහෝ පිරිසක් මතක් කරන්න සහ ජීවිතේ හිණ ටිකක් ඇතුළේ මේ ටිකක් කියලා අපි වැඩේ අවසන් කරමු. ඇත්තටම මතක් කරන්න ගොඩක් අය ඉන්නවා. සාමාන්‍ය මම දිනුෂ මිනිසුන්ට ආදරේ සහ හැබැයි මම ආදරය කරන ආශ්‍රය කරන මිනිස්සු ඉන්නේ මගේ අත් දෙකේ ඇගිලි 10ක් තියෙනවා. සමහරට ඒකටත් වැඩි අඩු මිසක් වෙන්න පුළුවන්. ඉතින් මම සම්පත් අයියා මතක් කරන්න අවශ්‍යමයි. මොකද මම කොරෝනා කාලේදී මම ඇట్లా ඉද්දී ෂෝස් තිබුණේ නැහැ. ඒ කාලේ මම අර ටෙක් කෝස් එකක් හරි කරලා කොහොමද මගේ ඉලෙක්ට්‍රිකල් පැත්ත පොඩ්ඩක් මම එහෙම දෙයක් මම තියපා. ඉතින් අර ඒ දේ නැතත් එයා මට හමු වෙලා කිව්වේ අර්ශමාලි ෂෝස් නෑ නේද මේ දවස් ටිකේ. මොකද කරන්නේ කියලා. ඔය තරම් දෙයක් හිතා ගන්න බෑ මෙහෙමයි. ඔය එන්නකෝ අපි ෂොප් එකට වැඩ. අගුරුකල පැලස සම්පත් පෝල් ෂොප්. මම මෙතන වැඩ ගියා. එතන මට මාර දෙයක් වුණා. ඉතින් එයාගේ අයියක් තිබ්බා. ඊට පස්සේ මහරගම හිරු පැෂන් මතක් කරනවා අපි බේබි අයියා දීප්ති තානගේ චූටි අක්කා. ඊට පස්සේ කල්ප සෙට් එකක් ඉන්නවා. ඒ ගෙදර දැන් ෆැමිලි එකම මගේ තනිකර මගේ ෆැමිලි එක වගේ. ඉතින් හරිම ආදරණීය චරිත ටිකක්. ඉතින් චින්තකයි ඉන්නවා, අනුත්ගම ඔය ගොඩක් අය ඉන්නවා. මේ ඇත්තටම කියන්න ගොඩක් අය ඉන්නවා. මේ කියන්න ප්‍රශ්න නැද්ද කිව්වොත්? නෑ ප්‍රශ්න නෑ. ඔයාගේ නිදහස ඔයාගේ වැඩසටහනද නිදහස ඔයාලට දීලා තියෙනවා. සම්මත අය බේබි අය ඉන්නවා, අපේ චූටි අක්කා ඒවා කල්ප ඉන්නවා, ලොකු අය ඉන්නවා, පොඩි අය ඊට පස්සේ අපේ රත්නායක අය ඉන්නවා බිලිපිටි. හරි හොඳ මිනිස්සෙක්. ඉතින් ඊට පස්සේ ප්‍රදීප් අය ඉන්නවා, දුලිත පුතාගේ තාත්තා. ඉතින් මට ළඟින්ම ඉන්න අය තමයි මට ඉතින් අමිත් අඳුරගන්නෙත් මගෙන් එයාලව. ඒ මොකද ඊට කලින් ඉඳලා මම එයාලත් එක්ක ගොඩක් සමීපව හිටියා. ඉතින් එයා මතක් කරනවා. ඉතින් ඒ වගේම මේනක අයියා ඉන්නවා. ඊට පස්සේ ඒ හැමෝම ආදරේ මතක් කරනවා. ආදරේ මනෙච්ච ආයෙත් ඉතින් ඒ වගේ අය තමයි. ඉතින් ඊට පස්සේ ඉන්නේ. ඉතින් මං හිතන්නේ මේ මගේ ජීවිතේ පළවෙනි ඉන්ටර්විව් එක මම ගොඩක් මිනිස්සුන්ගේ ඉන්ටර්විව් බලලා තියෙනවා කියලා. හරිද? මම ආසාවෙන් හිටියා මේ කවුරු එක්කෙනෙක් මට කතා කරයි කියලා. ඉතින් කවුරුත් මට කතා කරන්නේ නැහැ. කතා කරලා තිබුණේ නැහැ දිලුෂ. මොකද මිනිස්සුන්ට පේන්නේ සාමාන්‍ය මොන හරි පේන දෙයක් තියෙන්න බෑ. ඉන්ටර්විව් එකට කතා කරන්නේ සාමාන්‍ය මිනිස්සු විශේෂ වෙන්න ඕන. හරිද? සමහර මිනිස්සුන්ට මහා විශේෂ වුණාට ඒ වගේ දෙයකට මට කවදාකවත් කතා කරලා තිබ්බේ නැහැ. දිලුෂ මම ඇත්තටම ඔයා ඉන්න තැන ගැන ආඩම්බර වෙනවා. අද මට සතුටුයි වාගේම කියලා ස්ටුඩියෝයක් දාගෙන දීස ටීවී කියලා වාගේම ස්ටුඩියෝයක් හදාගෙන ඔයා මේ යන ගමන. ඉතින් ඔයාට විශේෂ ස්තුතියක් මම දෙනවා. මගේ පළවෙනි ඉන්ටර්විව් එක ගොඩක් ආදරේ. ගොඩක් මම හිතන්නේ මේ ගොඩක් කාලයකට පස්සේ ඔයා හම්බුණා. අපි මේ ෂෝ එකේදී එදාත් අපි ওই දේවල් ගැන කතා කරලා ඒ ආදරේ බෙදා හදාගත්තා. තාමත් ඒ ආදරේ ඒ විදියමයි. ඔයා තමයි ඊට පස්සේ මගේ හදවතට දැනෙච්ච අනිත් චරිතය. මට මේ ඉන්ටර්විව් එකට ආරාධනා කරා කියන කාරණාව නෙමෙයි. නමුත් මම ආදරය කරන කෙනෙක් දැන් සක්සස් වෙලා තියෙනවා. මටත් ඒ කොටසකට මට ආරාධනා කරාට මට ගොඩාක් thank you very much. එතන හර්ෂ ඔන්න ඔය විදිහට කතා කරා. අද දවස ගොඩක් කතා බහ කරපු දවසක්. ගීත එකයි ගායනා කරේ. කොහොමුණත් හර්ෂගේ වැඩසටහන අපි අද දවසේ නිමා කරන්න සූදානම් වෙනවා. එතන මතක් කරනවා උන්ගේ ගීත රස විඳින්න අඩිලයිඩ් සම්ප්‍රදාන මේ YouTube නාලිකාවක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න හැකියාව තිබෙනවා. එhmenan වැඩසටහනින් සමුගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. මතක් කරනවා ඒ සැරයක් අපිව subscribe කරලා තියන්න. bell icon එක අනිවාර්යෙන් click කරලා තියන්න. මොකද අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න වාට notification එකක් එන්නේ. එහෙම කරොත් විතරයි. ඒ හින්දා ඒ කාරණාවත් මතක් කරලා ආය දවසක මේ වගේ සුන්දර කතා බහකින් හමු වෙමු කියලා මතක් කරලා අපි ඔබට සමුගෙන යනවා. හැම දිනාටම ජයග්‍රාහීත්වය පුරු දවසක්.
වාහනයටත් ඔරිජිනල් ජපාන් අමතර කොටස් හොයනවද? මෙන්න එහෙනම් මේකට නියම තැන. 100% ජපානයෙන් ආනයනය කරන ලද ඔරිජිනල් ජපාන් අමතර කොටස් ගන්න හොඳම තැන. මදුශංක එන්ටර්ප්‍රයිසස්. Recondition, brand new Japan tires, engine, ABS පද්ධති, hybrid battery, dual clutch ඇතුළු ඕනෑම වාහන අමතර කොටසක් ගන්න හොඳම තැන. මදුශංක එන්ටර්ප්‍රයිසස්. මොරකැටිය පාර ඇඹිලිපිටිය, ශාඛා, මාතර. වැඩි විස්තර සඳහා අමතන්න 071 9යි 5011.